Discipline your thoughts. Stop thinking too much. Don't go into the past. Don't go into the future. Be in the present. හෙලෝ Why? ළමයි ශ්‍රී ලංකාව මේ මොහොතේ ලොකු අභියෝගයකට ලක් වෙලා තියෙනවා. අපි හැමෝටම උදව් අවශ්‍ය වෙලාවක් මේක. ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ 2කට අධික මුදලක් බයිනෑන්ස් කම්පැනිය නිහඬ වීරයෙක් විදියට පරිත්‍යාග කරලා තියෙනවා. බයිනෑන්ස් කියපු ගමන් ඉස්සර අපි හැමෝටම පෙරුනේ පිරමීඩකාරයෝ මුදල් හොරකම් කරලා දියුණු වෙන කළුකඩකාරයෝ වගේ. ඒ වුණාට වර්තමානයේදී විශ්වසනීය ලෙස ට්‍රේඩින් හරහා මුදල් උපයන්න පුළුවන් නම්බර් 1 ප්ලැට්ෆෝම් එකක් විදියට බයිනෑන්ස් ඇප් එක හඳුන්වා දෙන්න පුළුවන් අපිට. මම මේක බයිනෑන්ස් ට්‍රේඩින් කරගෙන යනකොට ලංකාව තුළ බයිනෑන්ස් ස්ථාපිත කිරීමට ලොකු මෙහෙවරක් ඉටු කරන ඉෂාර සර් ගැන දැනගන්න ලැබුණා. මේ වෙනකොට ලංකාව තුළ බයිනෑන්ස් කම්පැනියත් එක්ක සම්බන්ධ වෙලා මූලිකත්වය අරගෙන වැඩ කරන්නේ ඉෂාර සර්. බයිනෑන්ස් කම්පැනි එක මේ වෙලාවේ ඩොලර් ලක්ෂ 2කට අධික මුදලක් ශ්‍රී ලංකාව වලින් පරිත්‍යාග කිරීමට හේතුව වන්නේ ඉෂාර සර්ගේ ලොකු කැපකිරීමක ප්‍රතිඵලයක් විදියට. ඒ වෙනුවෙන් අපි ඉෂාර සර්ට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ජාතියක් විදිහට පෙරට වඩා ශක්තිමත්ව නැගී සිටින හොඳ අවස්ථාවක් මේක. සිංහල ජාතියේ ලේවලට පාවඩින දෙයක් තමයි එකමුතුකමයි නොසැලෙන ශක්තියයි. වෙනස් විදියට හිතමු නැවත ගොඩ නැගෙමු.